මෑතකදී Facebook සමාජ මාධ්‍ය හරහා අපේ සමාජයේ සිදුවන හොඳ නරක මනාව විග්‍රහ කරමින් සමාජයට ඉතා වටිනා ආදර්ශයක් දෙන ඉසුරු සහ දෙව්මි කියන ආදරණීය තරුණ තරුණියන් දෙපළ. ඒ වගේම මහමඟ අසරණ වූ අයට උදව් කරන සහන ඔවුන් සමාජයට ඉටු කරන මේ මනුෂ්‍යත්වයේ අගය පෙන්වන සිතට දැනෙන්නේ පුදුමාකාර සතුටක් සහ සැනසීමක්. ඇයි මොකද මේ? කලන්තේ හේතුව දීනන් ගෑවිනේ මැද. ගෑවිනේ. මේ බිස්කට් කන්නද දීන. දීනන් බිස්කට් කන්නේ. බිස්කට් කන්නේ. බිස්කට් ගලා අතුරුනවා. මම බිස්කට් කාලා වතුර බොනවා. ඔයාලට කතා ගන්නත් අපහසුයිද? මේ පෙත්ත පන්න දුන මාත්‍ය. පන්න අතත් අමාරුයි. අතත් අමාරුයි. හරි මේ දැන් මේ මම ඔයාලා වෙනුවෙන් තමයි මේ වැඩසටහන දියත් කරලා තියෙන්නේ. හරිද? මගේ මූලික පරමාර්ථය තමයි ඔයාලා සතුටු කරන එක. හරිද? ඔයාලා සතුටු කරන එක. එකක් තමයි ඔයාලට රැකියාවක් කරන්න කැමති නම් රැකියාවකට දාලා දෙන්න පුළුවන්. රැකියාව ඒ ගැන ඔයාලට මූල රක්ෂාවක් කෝ කඩේක වැඩ, ගෙදරක මොනාරි වැඩ, ඒ කැමති අය ඉන්නවනම් ඒකට දාලා දෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් සාමාන්‍ය ඔයාලට සුවර් රැකියාවක් ඕන නම් සුවර් රැකියාවට යොමු කරලා දෙන්න පුළුවන්. හරිනේ? තේරෙනවද ඔයාලට මං කියන්නේ? ඒකට ඔයාලා මේකෙන් මිදෙනවා. ඒ කියන්නේ ඔයාලා මේ පාරේ ඉන්න තැනින් මිදෙනවා. එතකොට මේ රැකියාවට දැම්මම පස්සේ ඔයාලට නවාතැන් පාසුකම් කෑම් බීම ඔක්කොම හම්බ වෙනවා. එතකොට ඔයාලට මාසෙකට පඩියක් හම්බ වෙනවා. එතකොට ඔයාලා අපි වගේ මිනිස්සු අතර ගිහිල්ලා කතා කරන්න කියමනාව පුද්ගලයෙක් බවට පත් කරනවා මූලිකවම. අසරණ අයට පිහිටවන සහන ගැන ඔයාලගේ අදහස් කොමෙන්ට් කරන්න, ලයික් කරලා, සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.